Hello friends, කොහොමද ඉතින්? අදත් අලුත් ගේම්ප්ලේ එකක් එක්ක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. අද ඉතින් ගොඩක් කාලෙකින් තමයි හම්බුනේ. මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩිලා තියෙනවා 100 පන්නලා ඉන්නවා. friends ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ බස් මොඩ් එකක් නෙවෙයි. මොඩ් එක තමයි මැප් මොඩ් එකක්. මෙන්න මේක නම් ෆ්‍රෙන්ඩ්ස් මං ලෝඩ් කරගෙන කතා කරන්න. ෆ්‍රෙන්ඩ්ස් මේකේ මට යන්න පුළුවන් නේද දන්නේ බලමු. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මං ලෝඩ් කරගෙන කතා කරන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ආවා අපි වර්ල්ඩ් එකට. මේක තමයි අපේ වර්ල්ඩ් එක. එහෙනම් මම පොඩ්ඩක් සත්‍ය අඩු කරගන්න ගේම් එකේ. ඉස් 3ට තියෙනවා මම 20ට දාගන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් යා දාගමු. ලයිට් පයිසන ලයිට් උත්තිපාන. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ගමන ආරම්භ කරමු. එහෙනම් දැනට එතනින් පොඩ්ඩක් අමාරුයි මරලා ගන්න. දැන් ඉස්සරහට හරවමු. පොඩ්ඩක් අමාරුයි ෆ්‍රෙන්ඩ්ස් මේ මැප් එක මං හිතන්නේ මට යන්න පුළුවන් වේද කියලා. මං කීපම කලින් ගියා එකපාරක්වත් බැරි වුණා. ෆ්‍රෙන්ඩ්ස් මං පොඩ්ඩක් හිමින් යන් අපි එතකොට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැප්පුණාට කමක් නැහැ ඉතින්. මං no damage මොඩ් එකක් දාලා තියෙන්නේ. හැප්පුණාට කමක් නැහැ මට යන්න අමාරුයි මේ පාරේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් පාරේ යන්න අමාරු හේතුව තමයි පාර අමාරුයි. එහෙනම් අමාරුයි යන්න එන පොඩි අනික පොඩ්ඩ ගියත් ඉතින් ඉවරයි. මේ පාර දෙපැත්තේ තියෙන්නේ අර නිකන් විනිවිද යනවා වගේ මේකේ ඉන්විසිබල් ඒ වගේ සීන් එකක් තියෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ගොඩක් කාලෙකින් හම්බුනේ මගේ ෂෝට් වීඩියෝ තමයි දැන්ට වැඩියෙන්ම තියෙන්නේ ඉතින්. එන ඉතින් යන්න තමයි තියෙන්නේ. යන ගමන් ඉද්දිත් යන්න තමයි තියෙන්නේ කියන්නේ. මම මහ මෝඩයි නේද ෆ්‍රෙන්ඩ්ස්? නෑ එහෙම මෝඩක් නෑ. පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් අමාරුයි. දිගට ටීද කොයිද බස් එක? සුරංගනාවේ තියෙන්නේ අපේ. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ලයික් කරලා කමෙන්ට් කරලා ඉන්න එතකොට මටත් මොකක් සතුටින් ඔයාලට සතුටින්. ලස්සනයි නේද ෆ්‍රෙන්ඩ්ස්? මෙතන ලොකු වංගුවක් තියෙනවා. ඒක තමයි පොඩ්ඩක් අමාරු. ඉස්සරහ ලයිට් පොඩ්ඩක් ඊට පස්සේ සිග්නල් ලයිට් උද්දාමු. මේක අර නිකන් මේවා තියෙන තැන් තියෙනවා. අර පාරේ ඉන්විසිබල් ගිහිල්ලා වාහනේ හිර වෙනවා වගේ තැන් තියෙනවා. ඒ හින්දා තමයි මම පොඩ්ඩක් අමාරුයි කිව්වේ. වහිනවා දැන් පොඩ්ඩක්. තව පොඩ්ඩක් හැප්පෙනවා. තව පොඩ්ඩක් නෙවෙයි හැප්පුණා ඉතින්. අර හැප්පිලා. අර දැක්කද ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා යද්දි පොඩ්ඩක් බලන්න ඔයාලා ඔය පාරේ අපේ මඩ් කාපට් එක ඔය පාරෙන් යටට යනවා. ඒ කියන්නේ ටික අර වාහනේ පිටින්ම ඇතුළට යන්න පුළුවන් ඒ විදිහට ඉඩක් තියෙනවා. ඒ හින්දා පරිස්සමෙන් යන්න ඕනේ අපි. පොඩ්ඩක් හිමින් යන් ඒ හින්දා. හිමින්ම යන්න ඕනේ නෑ ටිකක් හරි වේගෙන් යන්න. පොඩ්ඩක් වේගෙන් යන් මෙතන වංගුවක් තියෙනවා. දැක්කද ෆ්‍රෙන්ඩ්ස්? අර වාහනේත් ගිහිල්ලා හිර වුණා එතන. අර දැක්කනේ
යන විදිහට එහෙම හැප්පෙන්නේ හිටියේ. ඒක වෙනම කතාවක්. සුරංගනාවී එතනින් හොරගමු. ෆ්‍රෙන්ඩ්ස් මගේ අනිත් වීඩියෝත් බලන්න. මම කලින් මේ වීඩියෝ එකට කලින් ගෙනාවේ ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා ඕල්ඩ් වර්ෂන් එක කොහොමද දාන්නේ කියලා. ඒක බලලා ඔයාලා දාගන්න. ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩක් වේගෙන් යන්නේ. ඒකේ වැඩි කියලා හිතනවා. මේ ඔය මොනවද වැටවල් වගේ තියෙන වලින් එහාට ගියොත් ඉතින් ගම කනවා වගේ වැඩක් තමයි වෙන්නේ. එතනින් පොඩ්ඩක් වංගුවොත් තා පොඩ්ඩේ යනවා එතනින්. ඉස්සරහා ලොකු අංගු ටිකක් තියෙනවා. ඒ ටික නම් අමාරු වෙයි කියලා හිතන්නේ මම. මං කලින් ගෙනාපු මොඩ් වීඩියෝ බලන්න කියන්නේ ගෙනාව කලින් මේ බස් එකේම තියෙන වීඩියෝත් ගෙනාවා. ඊට පස්සේ ගෙනාවා හීන සිත්තරාවි ගෙනාවා. ඊට පස්සේ දහංගලි ගෙනාවා. ඒ වීඩියෝ ටිකත් බලන්න. වීඩියෝ බලලා හොඳයි නම් කමෙන්ට් එකක් ලයික් එකක් එහෙම දාන්න. ෆ්‍රෙන්ඩ්ස් මෙන්න වාහන හැප්පිලා. ඒක නම් හෙන්නම ඔව් මාත් හැප්පුණා. මෙතනින් එහෙම දාගමු. පාපා ඒක පොඩි කේස් එකක් නම් තියෙනවා. ඉස්සරහදී කොහොම තියෙද්ද දන්නේ නැහැ. මම මේ පළවෙනි වතාවට යන්නේ. thank you මං කියනවා ඔයාලට thank you කියලා මාව subscribe කරාට. ඉතින් friends මගේ 138යි මං හිතන්නේ subscribersලා. එහෙම තමයි ඉන්න ඕනේ ඔයගොල්ලෝ. දැන් අපි මඩ පාරකට වැටෙනවා. ඒ පාරේ මුත් යන්න තමයි තියෙන්නේ. පාර අරකටත් වඩා අමාරුයි. ගුරු පාරක් වගේ එකක් තියෙන්නේ. හැබැයි හොඳයි. එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. කදුත් තියෙනවා. කදු නිකන් මේ බිමට වතුර වැටුනම නිකන් වීදුරුවක් දාලා වගේ බිම. ළඟදීම අලුත් වීඩියෝ එකක් එනවා. මං හෙඩ්ෆෝන් එකක් ගත්තට පස්සේ. ඒ කියන්නේ Minecraft Java Edition තමයි එන්න තියෙන්නේ. ඔව්. ඒ වීඩියෝ තාවම බලන්න ඔයගොල්ලෝ. එහෙනම් ආයෙත් වැටුණා. මොනවද මේ පාරකට මේ තාර පාරකට. මෙතනින් කොහෙටද? මෙතනින් මෙහෙට යන්න ඇත්තේ. පල්ලෙහාට. අනේ ෆ්‍රෙන්ඩ්ස් අනිත් පැත්තට උඩට යන්න තියෙන අපිට. රිවර්ස් හද්දේ නම් පොඩ්ඩක් කේස් වගේ. මෙතනින් හරවලා ගමු. හරි ෆ්‍රෙන්ඩ්ස්. හැම සද්දෙටම වඩා රිවර්ස් සද්ද තමයි ඇහෙන්නේ. වැස්සත් නැවතුණා. මෙතනින් කෙලින්ම යන්න තියෙන්නේ. එතනක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මේව පාරක්. ෆ්‍රෙන්ඩ්ස් මෙතන තියෙනවා පෙට්‍රල් ගහගන්න තැනක්. අපිට ඕනේ නේද ෆ්‍රෙන්ඩ්ස් පෙට්‍රල්. ෆ්‍රෙන්ඩ්ස් මේ මොකද්ද මේක මේ
මොඩ් APK එකක් ඒ හින්දායි කියන්නේ අර OBB ගද්දිම එන මේ ගේම් එකක් ඒ හින්දා පෙට්‍රල් ඉතින් අවශ්‍යම නැහැ. එන වංගු ටිකක් තිබ්බා මරුවට මේ බස් එක කැපුණා. කැපුණා කියන්නේ මේ නවන්න පුළුවන් ඒ වංගු ටිකේ තව එකකින් යන් අපි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මගේ ඊළඟට සබ්ස්ක්‍රයිබර්ස්ලා 500 ගහන්නත් උදව්වක් දෙන්න. එතකොට මම තව වීඩියෝත් ගේනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා කීයද 500 ගහන්න උදව්වක් දෙන්න. මෙතනින් පොඩි වංගුවක් පොඩි දැක්කද ෆ්‍රෙන්ඩ්ස් ලිස්සුවා FPS මදි වගේ මෙතනින් කෙලින්ම කැමති නම් කෙලින්ම යන්නත් පුළුවන්. මේකෙන් යනවා ඒ පාර නම් ෆ්‍රෙන්ඩ්ස් වංගුවක් දැක්කද ෆ්‍රෙන්ඩ්ස් බස් එක ලිස්සනවා මරුවට නැවුණා. එහෙම යන්න තමයි ඕනේ. එතකොට තමයි මරුවට යන්න පුළුවන්. පොඩ්ඩක් කැමරාව වෙනස් කරමු. දැන් මේ විදියට සුරංගනාවි තියෙනවා අපි. මම බැලුවා අවුට්ඩෝර් බස් එකක් දාගන්න. මම කලින් වීඩියෝ එකකදී කිව්වා ඒවා මේ වර්ෂන් එකට තියෙනවා. හැබැයි ෆ්‍රෙන්ඩ්ස් ඒක එරර් වෙනවා. ඒ කියන්නේ බස් මොඩ් එක දැම්මම බස් එක පිටින්ම ඔය කිට් එක වැටෙනවා. ඒ කියන්නේ හැඩවල් ඒ ටික වැටෙනවා. හැබැයි බස් එක අර ස්ටිකර් ඒවා වැටිලා නැහැ. ඒ කියන්නේ ඒවා තියෙන්නේ මේවා විදියට මේ දම් පාට තනිකර දම් පාටයි බස් එක. ඒ හින්දා පොඩි කේස් එකක් තියෙනවා. ABR ගේමින් එක ගත්තනම් එහෙම වෙන්නේ නැහැ. හැබැයි ෆ්‍රෙන්ඩ්ස් එයා දැන් දෙන්නේ සල්ලි වලට. ඒ කියන්නේ ඒක අසාධාරණක් නෙවෙයි. ඒ වගේ හොඳ නොමිලේ දීලා අපරාධනේ හින්දා තමයි යාලා ඒ සල්ලි වල දෙන්නේ. යාලා ගාව ඇප් එකකුත් තියෙනවා. ඔයාලට ඕන නම් කැමති නම් පුළුවන් එයාලගෙන් ඒ ඇප් එකෙන් ගන්න බස් මොඩ්. ඉතින් එච්චරයි නෙවෙයි තව තියෙනවා කියන්නේ මට මතක් අයියෝ ෆ්‍රෙන්ඩ්ස් මං වැරදි පැත්තටනේ ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් පොඩ්ඩක් පාක් කරගමු. එතනින් නවත්තලා වහිමු. ඔන්න තියෙනවා අපි බස් එක. ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් මම පාර්ට් 2 එකක් ගේන්නම්. ෆ්‍රෙන්ඩ්ස් මට පාර වැරදිලා. මං ඊළඟ වීඩියෝ එකකින් මෙතනදීම පාර්ට් 2 එකක් ගේන්නම්. එහෙනම් ගිහිල්ලා එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න.